ඉතින් මං හිතන්නේ ওই ප්‍රශ්නෙට තියෙන ඍජු උත්තරයක්. මොකද මේ මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් කාරණා මතුවෙන අවස්ථාව වෙනකොට ඔබ දන්නවා රටේ ගල් අඟුරු වංචාව පිළිබඳව තත්ත්වයක් නිර්මාණය වුණා. බාල ගල් අඟුරු රට තුලට ගෙනල්ලා ඒ ගෙනීම තුල විදුලිය උත්පාදනය වීම අවම වෙලා ඒ අවම වෙන විදුලිය උත්පාදනය සපුරා ගැනීම සඳහා ඩීසල් බලාගාර සහ ඩීසල් විදුලි උත්පාදනය වෙනුවෙන් යොමු වෙන්න වෙලා තියෙන වෙලාවක තමයි මේ මැද පෙරදිග යුද්ධ තත්ත්වය ඇති වෙන්නේ. මේකේ පසුබිම ගැන අපි කතා කරොත්. ඉතින් ඒ නිසා මේ තත්ත්වයට ලංකාව මුහුණ දෙනවා කියන එක ඔබ කිව්වා වගේ ඇත්තටම මේ වෙලාව වෙනකොටත් ජනතාව මේ තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නේ. ඒ සැබෑ තත්ත්වයට වඩා ආණ්ඩුව විසින් ජනතාව වෙත පටවපු විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන මේ ගල් අඟුරු වංචාව නිසා ඇති වුණු පාඩුව සමස්ත වශයෙන්ම ආණ්ඩුව ජනතාව පිට පටවල තියෙන. එක පැත්තකින් තෙල් මිල අනවශ්‍ය ආකාරකින් වැඩි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙනවටත් වඩා වැඩි වේගයකින් ආණ්ඩුව තෙල් මිල වැඩි කරා. ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වේගෙන එනකොටත් ආණ්ඩුව ඒට සාපේක්ෂව අඩු කරන්නේ නැතුව ඒ මිලවල් ඒ මට්ටමේම පවත්වාගෙන ඒ ජනතාවට ඒ පීඩනය දෙන්න තවමත් කටයුතු කරමින් ඉන්නවා. මොකද ඒ ගල් අඟුරු වංචාව නිසා ඇති වුණු වැඩිපුර ඩීසල් අවශ්‍යතාවය අමතර ඩීසල් අවශ්‍යතාවය වෙනුවෙන් ඒ පාඩුව පියවා ගැනීම වෙනුවෙන් ජනතාවට මේ ඒ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසියවත් දෙන්නේ නැති අවස්ථාවක්. ඒ වගේම විදුලි බිල සම්බන්ධයෙන් විදුලි බිල ගත්තොත් එහෙම අවස්ථා කීපයකදී විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කරා. ආවේ හැබැයි 3න් 1කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියන පොරොන්දුවක් දීලා ජනතාව විශාල වශයෙන් ඒ වෙනුවෙන් බලාපොරොත්තු සහගතව දල්වාගෙන ඉන්න අවස්ථාවක තමයි ආණ්ඩුව බලයට ආවේ. ඉතින් ඒ ඇවිල්ල ඉවරලා කරේ මං හිතන්නේ යම් ශේෂ්ත්‍රවල එක් අවස්ථාවකදී 15කින් වැඩි වෙනවා. තවත් අවස්ථාවකදී 4 සිට 25 දක්වා නැවත වැඩි වෙනවා. ඒ වගේම යම් කාණ්ඩ විශේෂයෙන්ම 180ට ඒකක 180ට වඩා වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයන් ඒ වගේම ව්‍යාපාරිකයන් ඒ වගේම හෝටල් ශ්‍රේ කර්මාන්ත ආදී විදුලි පරිභෝජන ඒකක 180 ඉක්මවල යන අයට අවස්ථා 3කදී 70%කට ආසන්න වශයෙන් විදුලි බිල වැඩි කිරීමක් මේ ආණ්ඩුව කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝක වෙළඳපොලේ තෙල් අර්බුදය වගේම මැද පෙරදිග ඇතිවෙච්ච යුදමය වාතාවරණය නිසා ඇති වුණාට වඩා ඒ බලපෑමට වඩා වැඩි බලපෑමක් ආණ්ඩුව අද ජනතාව වෙත ඍජුව සහ වක්‍රව පණවමින් ඉන්නවා. ආණ්ඩුවට ඇත්තටම මේක ඒගොල්ලන්ගේ පාඩුව වහගන්න ගල් අඟුරු වංචාවෙන් ඇති වුණු පාඩුව වහගන්න ඒ තත්ත්වයන් කළමනාකරණයේ තිබිච්ච අවුල වහගන්න ආණ්ඩුව මේ මැද පෙරදිග ඇති වුණු යුද්ධය මං හිතන්නේ දඩමීමා කරගත්ත ඒක වෙස්වලාගත් ආශිර්වාදයක් කරගත්ත. ඉතින් මං හිතන්නේ මට මේ වෙලාවේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ඇති වෙලා තියෙන යුදමය වාතාවරණය කොහොමදත් ආණ්ඩුව ඒගොල්ලන්ගේ අසාර්ථක කළමනාකරණය ඒ වගේම වංචා සහගත ටෙන්ඩර් ගණදුණු ඒ ටෙන්ඩර් මගඩි ඒ හරහා රාජ්‍ය ආයතන පද්ධතියට ඇති වෙලා තියෙන පාඩුව අලාභය පියව ගන්න දැනටමත් ආණ්ඩුව ජනතාව වෙත මේ බර අනවශ්‍ය ආකාරයකින් පටවමින් ඉන්නවා. දැන් මං හිතනවා දැන් මේ නැවත ඇති වෙන තත්ත්වයක් මං හිතන්නේ ආණ්ඩුව බොහොම කැමැත්තෙන් තමයි බාරගන්නේ. මොකද දැන් ගල් අඟුරු නැව් 25ක් ගේනට නියමිතව තිබුණා. නමුත් කැපැසිටි එකක් නැති ධාරිතාවයක් නැති ආයතනයක් තෝරගෙන බාර ගල් අඟුරු ගෙනල්ලා ඒ හරහා ඇති වුණු පාඩුව වගේම ගල් අඟුරු දැව් 18ක් වගේ සීමාවකදී නවත්ත ගන්න සිද්ධ වුණා. මේ ඇතිවිච්ච වාරකම් තත්ත්වය නිසා. දැන් ඒ නිසාම ඇති වෙලා තියෙනවා තවත් ගල් අඟුරු හිඟේ නිසා තවත් ඩීසල් අවශ්‍යතාවය වැඩිපුර ඇති වෙමින් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ලැබෙන ඒ විවේදම් කරන්න තියෙන ප්‍රමාණයත් මේ වෙලාවේ ආණ්ඩුවට කියන්න පුළුවන් මේ මැද පෙරදිග ඇතිවෙච්ච යුද්ධය නිසාම තමයි නැවත මේ විදුලි බිල වැඩි කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඉන්ධන බිල වැඩි කරන්න වෙලා තියෙන්නේ මේ මැද පෙරදිග යුද්ධය නිසා කියමින් ආණ්ඩුවට තමුන්ගේ ඒ අකාර්යක්ෂමතාවය වහගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියන එකයි අපි දකින්නේ. ඒ නිසා මේ යුද මේ තත්ත්වය මං හිතන්නේ ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම කෙසේ වෙතත් වෙස්වලාගත් ආශිර්වාදයක් කියන එක මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි.